අපි අද බීට්‍රූට් හදමු. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ඕගොල්ලෝ ලියා ගන්න. අපි පොල් කෝප්ප එකක් අරන් තිනවා. අපි ඒකට වතුර කෝප්ප එකක් දාගමු. අපිට මේ බීට්රූට් එකට උකුම උකු පොල් කිරි කෝප්ප එකක් තමයි ඕනේ වෙන්නේ. අපි දැන් මේ පොල් ටික බ්ලෙන්ඩ් කරගමු. දැන් අපි පළවෙනි කිරෙන් මිරික ගත්ත පොල් කුඩු ටිකට තව වතුර කෝප්පයක් දාලා දිය කිරි හදාගමු. පොල් තෙල් මේස හැන්දයි, අබ තේ හැන්දයි, දැන් අපි සුදු ලූණු, කරපිංචා, කපාගත්ත බීලූණු, අමු මිරිස්, බීට්රූට් ටික මේ ඔක්කොම අපි දාගමු. දැන් අපි ලුණු තේ හැන්දක්, 3-5 තේ හැන්දක්, කහ තේ හැඳි කාලක් දාගමු. දැන් අපි මේ දාගන්නේ දියකිරි කෝප්ප 1යි වතුර කෝප්ප භාගයයි. අපි මේක මිශ්‍ර කරලා ලිපේ මද ගින්දරේ හොඳටම වතුර ටික හිඳෙනකන් තියාගමු. මේ බලන්න දැන් මේකේ වතුර තව චුට්ටක් තියෙනවා. අපි හොඳටම වතුර හිඳෙනකන් තියාගමු. දැන් මේ ගානට වතුර හිඳුනහම ඇති. දැන් අපි ලිප ඕෆ් කරන්න නැතුව උකු පොල් කිරි කෝප්ප එක දාලා හොඳින් කලවම් කරගන්න. මිටි කිරි දැම්මට පස්සේ දිගටම හැඳි ගන්න ඕනේ. නැත්තම් කිරි එක කැටි ගහෙන්න බලනවා. අපි තව විනාඩි 4ක් ලිපේ තියාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත බීට්රූට් කරිය. ඕගොල්ලොත් අදම හදලා බලන්න. ඕගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අමතක නොකර මගේ channel එක subscribe උත් කරන්න. Thanks for watching.